හෙලෝ ඉතින් කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඉන්නවා කියලා හිතනවා. අද මම අරන් ආවිල්ලා තියෙන ගොඩක් රසවත් රෙසිපි එකක්. අපි කවුරුත් කැමති පීට්සා. ඉතින් මේ පීට්සා ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින් ඉතාමත් පහසුවෙන් රසවත් හදාගන්නේ කොහොමද කියලා තමයි අද අපි කතා කරන්න යන්නේ. අපි ඉස්සරවම පීට්සා ඩෝ එක හදාගනිමු. මොකද මේක පිපෙන තියාගන්න ඕනේ. පීට්සා ඩෝ එක හදාගන්න මම අරන් තියෙනවා පිටි ග්‍රෑම් 250ක්. යීස්ට් ග්‍රෑම් 6ක් සහ සීනි ග්‍රෑම් 25ක්. අපි මේ අමුද්‍රව්‍ය තුන එකට මිශ්‍ර කරගෙන ඒක කිරි මිලිලිටර 75කින් අනා ගන්න ඕනේ. කිරි ටික මිශ්‍ර කරන ගමන් පිටි ඩෝ එක අනාගද්දී පිටි ඩෝ එක මිශ්‍රණයක් වෙන්න කිරි ටික ප්‍රමාණවත් නැහැ කියලා දැනෙනවා නම් ඒ අවශ්‍ය ප්‍රමාණයට වතුර දාගෙන පිටි ඩෝ එක මිශ්‍රණයක් විදිහට හදා ගන්න ඕනේ. අපි මේ පිටි ඩෝ එක අනාගෙන යද්දී දැන් ලුණු එකතු කරගන්න ඕනේ. දැන් මේ පිටි මිශ්‍රණය හොඳට එකතු වෙලා නිසා අපිට පුළුවන් බටර් ටිකත් එකතු කරගෙන හොඳින් නීට් කරගන්න. දැන් අපිට පුළුවන් මේ හොඳට නීට් කරගත්ත ඩෝ එක ඩබල් සයිස් වෙනකන් තියාගන්න. ඒ අතරේ අපි ඊටු අවශ්‍ය දේවල් ටික සකස් කරගමු. ඊළඟට මම ලෑස්ති වෙන්නේ මේ පිට්සා එකට ඕනේ චිකන් එක හදාගන්න. චිකන් ටික පොඩි කෑලි වලට කපාගෙන ඊට පස්සේ අපිට පුළුවන් අපි කැමති ෆ්ලේවර් එකකින් මේ චිකන් එක හදාගන්න. තන්දූරි චිකන්, ඩෙවිල් චිකන් නැත්නම් චිකන් කරි එකක් උනත් හදාගන්න පුළුවන්. මම අද හදාගන්න යන්නේ ලාංකික විදිහට චිකන් කරි එකක්. චිකන් එකට ඕනේ කලමනා ටිකක් ලෑස්ති කරගෙන අවශ්‍ය 3-5 ටිකක් දාගෙන අපි රසවනස චිකන් කරි එකක් හදාගෙන ඉමු. චිකන් ටික ඉදින අතරේ ඊට පස්සේ මම ලෑස්ති වෙන්නේ පිට්සා සෝස් එක හදාගන්න. මේක ගෙදර තියෙන ද්‍රව්‍ය වලින් හදාගන්න පුළුවන් පිට්සා සෝස් එකක්. තක්කාලි සෝස් වලට චූටිවට කපාගත්ත හොඳින් චොප් කරගත්ත සුදු ලුණු, කෑලි මිරිස්, ඒ වගේම මිරිස් කුරු ටිකක් දාලා හොඳින් මිශ්‍ර කරගෙන පිට්සා සෝස් එක වෙනුවට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඊළඟට අපි හදාගන්න යන්නේ වයිට් සෝස් එකක්. අපි මෙතනදී මොසරෙල්ලා චීස් පාවිච්චි කරන්නේ නැහනේ. ඒ වෙනුවට ඒ කිරි රස ගන්න අපිට මේ වයිට් සෝස් එකෙන් පුළුවන්. බටර් ටිකක් ලිපේ තියලා රත් කරගෙන ඒ බටර් වලට පාන් පිටි එකතු කරගෙන පාන් පිටි ටික බටර් වල හොඳින් ටෙම්පරාදු වෙන්න දීලා අපි ඒකට කිරි ටිකක් එකතු කරගන්න ඕනේ. මේ කිරිත් එක්කම පාන් පිටි ටික හොඳින් දී වෙනකන් මිශ්‍ර කරගෙන ඊට පස්සේ අපිට පුළුවන් ඒ මිශ්‍රණය ටිකක් ඝන වෙද්දී ලිප ඔෆ් කරලා වයිට් සෝස් එක හදාගන්න. හදාගෙන යද්දී පාන් පිටි කැට ගතියට ඔයාලට තිබුණොත් ඔයාලට පුළුවන් මේ මිශ්‍රණය ටිකක් නිමෙන්න තියලා බ්ලෙන්ඩ් කරලා ගන්න.
මේ තියෙන්නේ අපේ ඩබල් සයිස් වෙච්ච ඩෝ එක. අපි ඊළඟට මේ ඩෝ එක අපේ පීට්සා ට්‍රේ වලට දාගෙන ඒකේ ට්‍රේ එකේ චුට්ටක් පිපෙන්න තියන්න ඕනේ. මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස චිකන් කරි එක. ඔන්න ඊළඟට තියෙන්නේ මං ආසම කොටස. දැන් අපිට තියෙන්නේ මේ පිට්සා එකේ අපි කපාගත්ත දේවල් ටික ලෑස්ති කරගන්න. අපිට මේ පිට්සා එකට දාගන්න චිකන්, සොසේජස්, කෑලි කපාගත්ත මාළු මිරිස්, තක්කාලි, ලූණු, ඒ වගේම අපි හදාගත්ත පිට්සා සෝස් එක, ඒ වගේම වයිට් සෝස් එකත් බිත්තර දෙකකුත් අපි සූදානම් කරගෙන තියෙනවා. මේ රසට හදාගත්ත පිට්සා එක අපිට දැන් අවශ්‍ය උෂ්ණත්වයට බේක් කරගන්න තමයි තියෙන්නේ. මම සෙල්සියස් අංශක 170ට විනාඩි 25-30 අතර කාලයක් මේ පිට්සා එක බේක් කරගත්තා. එක එක්කෙනාගේ oven එකේ oven එකට උෂ්ණත්වය වෙනස් සහ කාලය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපිට මේ ටික බේක් කරගෙන රස බලන්න තමයි තියෙන්නේ. ආයෙත් හම්බෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.